කවුරුත් නැද්ද? මැද්දෙන් දිවා දාන්න ආස. මට මැසේජ් එකක් දාන්නකෝ. අක්කේ මට වෙලාවකට හිතෙනවා ගෙදර ඉන්න ගෑනට මං වැරද්දක්ද කරන්න කියලා. අනේ නිකන් ඉන්න මල්ලි ඔය අවුරුදු ගාණක් අතේ ගගහා ඉන්නද හදන්නේ? හැමදාම හැමෝම පුසා බලන්න ඕනේ කියනවා. අද මම පුසා පෙන්වනවා ඔයාලට. ඉන්බොක්ස් එන්න දැම්මා. Oh my god! යනවද නුගේගොඩ රැලියට? ඔව් කෙල්ලේ. මමනේ යන හරට්ට තනකොළ ගෙනියන්නේ. හරට්ට තනකොළ ගෙනියන්නේ. නෑනේ අනිත් කෙල්ල වගේ රකින්න ඒවා. මම මගේ ආතල් එක ගන්නවා කවුරු කොහොම මොනා කිව්වත් මැසේජ් එකක් දාලා බලන්න ආස හිතෙයි. හස්බන්ඩ් නැවක වැඩ කරන්නේ. නැවට නැග්ගම එන්නේ නෑ. මාස 8ක් විතර. ගිය සතියේ එයා නැවට නැග්ගේ. මෙතරම දඟ කරන්න ඕන. මම හොඳ කෙනෙක් හොයනවා. කරුණාවන්ත විනෝදයට බර කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. Stop it. Get some help. මට ඔයගේ අයිස්ක්‍රීම් එක කන්න ආසයි. ඔයගේ අයිස්ක්‍රීම් එක මට දෙන්නකෝ. What? මට කලින් කී දෙනෙක් එක නිදාගත්තද? එක්කෙනෙක් එක්කවත් නෑ. එයාලා එක්කෙනෙක්වත් මට නිදා ගන්න දුන්නේ නෑ. අයියෝ සඳුනි. ඒ තරම් අය දැම්මද ඕකට? නැද්ද Facebook එකෙන් හම්බෙලා WhatsApp එකෙන් ආදරය කරන්නේ. හැබැයි 40ට වැඩි නම් විතරයි. මම දවස් ගාණක් මහන්සි වෙලා අලුත් දෙයක් පුරුදු වුණා. අලුත් දෙයක්? මොකද්ද කසුන්? දැන් මට එක දිගට පැයක් වුණත් කරන්න පුළුවන්. අම්මෝ පැයක්ම? අනේ කරලා පෙන්නන්නකෝ ඉතින්. ඔන්න එහෙනම් මෙතන මම කරලා පෙන්නන්න. පිස්සුද මෝඩයෝ? මෙතන බෑ. අම්මලා આવුත් ඉවරයි. පිස්සුද බබා? මෙතන කරන්න පුළුවන්. හරි හරි. කරලා පෙන්නන්නකෝ එහෙනම්. ඔයා දැන් ඔයාගේ ඔෆිස් එකේ වුණු දෙයක් හරි මොනවා හරි කමක් නැහැ කතා කරන්න පටන් ගන්නකෝ. මම කතා කරන්න. ඒ මොකටද? ඔයා පටන් ගන්නකෝ. එතකොට මගේ හැකියාව බලා ගන්න පුළුවන්. අද ඔෆිස් එකේදී අපේ අලුත් මැනේජර් ආවනේ. මිනිහා හරි අමුතුයි. මිනිහා කුකුලෙක් වගේ පේන්නේ. මට නම් ඌව පේන්න බෑ. ඒ වුණාට අර උඩැක්කිය නිශානි නම් ඌට දැම්ම දීගෙන වගේ ඉන්නේ. ඌ මටත් ලයින් පාරක් දාන්න හැදුවා. මම නම් ගණන් ගත්තේ නෑ 7-5කටවත්. වල්නා කියා. ඕක ආය මට ලයින් දාන්න ආවොත් දෙනවා ජනපද බෝල දෙක තැලෙන්නම. ඒ පාර සම්පූර්ණ මොකද ගල් කිල්ල වගේ බලන් ඉන්නේ. කෝ අර හැකියාව පෙන්නනවා ඉතින්. ආන්න දැක්කද? ඕක තමයි මගේ හැකියාව. මොකද්ද? ගල් ගැහිලා වගේ ඉන්න එකද? ඔව්. කලින් නම් ඔයා කතා කරන සද්දෙට ඉන්නම බෑ. ටින් එකකට ගල් දාලා වගේ. මගේ අලුත්ම හැකියාව නිසා දැන් පැයක් වුණත් මට ඔයාගේ කියවිල්ල අහන් ඉන්න පුළුවන්. කසුන් තමුසෙව අද මම ඉතුරු කරන්නේ Here it comes. Almost there.